පිංගතුනි තවත් සුන්දර රාත්‍රියක් උදා වෙලා තියෙනවා. මේ සුන්දර රාත්‍රියේදී පිංවතුල්ලා විදර්ශනා නුවණ ජීවිතයට එකතු කර ගැනීම උදෙසා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කිරීමටයි සූදානම් වෙන්නේ. පිංවතුනි අද නිකිණි පුර පසළොස්වක පෝය දවස. මේ සුන්දර පසළොස්වක පෝය දවසේ මේ උදා වුණ මේ රාත්‍රියේ පිංවතුනි සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා අපි හැමෝම මේ සූදානම් වෙන්නේ මේ උදා වුණා වූ මේ නිකිණි පුර පසළොස්වක පෝය දවසේ ජීවිතයට වටිනා කියන විදර්ශනාමය ධර්මයක් එකතු කරගන්න. පිංවතුනි නිරතුරුවම පිංවතුල්ලා අපෙන් ඇවිල්ලා විමසනවා ස්වාමින් වහන්සේ මට කමටහනක් දෙන්න කියලා. මම හැම වෙලාවම මතක් කරන්නේ සතර සටිපට්ඨාන සූත්‍රයට අදාළව ආනාපාන සති සූත්‍රයන්ට අදාළව ඒ කායගත සති සූත්‍රයන්ට අදාළව ඒවා කියවලා ඒ ධර්මකාරණා ජීවිතයට එකතු කරගන්න කියලා. පින්වතුනි අපි භාවනා කරන්න පෙර ආතුව අපි නිරතුරුවම තමා තුළින් විනිශ්චයකට පැමිණිය යුතුයි තමාගේ චරිතය පිළිබඳ. තමාගේ සිතුම් පැතුම් පිළිබඳ. මොකද කෙනෙක් ඉන්න පුළුවන් එයා රාග චරිතයක්. නිරතුරුවම ඇස පිනවන්න කනනාසය දිවශරීරය මනස පිනවන්න කැමැති රාග චරිතයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් වර්තමාන සමාජයේ දෙස බලද්දී අපිට පේනවා පින්වතුනි රාග චරිතයන්ගේ ස්වභාවය හුඟක් වැඩි. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි පින්වතුනි. ඒවා සමාජය තුල සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන්. සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලභාවය නිසා, කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලභාවය නිසා, ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා අපි නිරතුරුවම සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර අපි දකින්නේ නැහැ පින්වතුනි. ඒ වගේම මේ කාමයන්ගේ තියෙන නිසරුභාවය, මේ කාමයන් නිසා අපි සංසාරයක් පුරාවට අත්විඳලා තියෙන දුක්ඛ දෝමනස්යන් අපි නුවණින් දකින්නේ නැහැ. ඒ නිසාම අපි රූපයට බැඳිලා යනවා පින්වතුනි. රූපය මමය කියලා ගන්නවා, රූපය මගේ කියලා ගන්නවා, රූපය මගේ ආත්මය කියලා ගන්නවා. මේ රූපය සැපයි, මේ රූපය නිට්ටයයි, මේ රූපය සුභයි කියලා ගන්නවා. ඒ මාර්ගගෙන පින්වතුනි නිරතුරුවම අපි රාගසිත ඇති කර ගන්නවා. ඒ වගේම සමාජය තුල ජීවත් වෙන පාසල් දරුවාගේ පටන් පින්වතුනි වයෝ වෘද්ධ පින්වතුල්ලා දක්වා මේ රාගසිත නිසා බලවත් අනතුරු කරා ගමන් කරන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා පින්වතුනි. අපි නිරතුරුවම භාවිතා කරන මාධ්‍ය හේතුවෙන්, ඒ වගේම තාක්ෂණික මෙවලම් හේතුවෙන්, අපි කියවන පතපොත හේතුවෙන්, අපි ඇහැට දකින දේවල් හේතුවෙන් නිරතුරුවම රාගසිත ඇතිවීමේ ප්‍රවණතාවයන් වැඩි වෙලා තියෙනවා. එතකොට රාගසිත ඇතිවෙන ප්‍රවණතාවය වැඩි වෙන කෙනෙකුට අපි මෛත්‍රී භාවනාව කියලා දුන්නොත්, මෛත්‍රී භාවනාව වඩන්න කියලා කිව්වොත් ඒ රාගසිතට ඒ මෛත්‍රී භාවනාව කවදාක්වත් පින්වතුනි ප්‍රතිඵලදායක භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම රාගසිතක් සකස් වෙන පින්වතා නිරතුරුවම රූපයන් කෙරෙහි හිත ඇදිලා යන, රූපයන් කෙරෙහි නිරතුරුව තෘෂ්ණාවෙන් බැඳිලා යන ඒ කාම රාගසිත සකස් වෙන පින්වතුල්ලා මෛත්‍රී භාවනා වැඩිම සුදුසු නෑ පින්වතුනි. මෛත්‍රී භාවනා වැඩිම නිසා තව තව ඒ රාගය සකස් වෙන රූපයන් කෙරෙහි බැඳීම අපි තුල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම රාගසිත සකස් වෙන සෑම පින්වතෙක්ම මෛත්‍රී භාවනාව පමණක් ජීවිතයකට එකතු කර ගැනීම සුදුසු නෑ පින්වතුනි. මෛත්‍රී වඩන්න එපා කියනෝ නෙමේ. නමුත් රාගසිත සකස් වෙන කෙනා හැම වෙලාවම දක්ෂ විය යුතුයි අසුභ භාවනාව, පිළිකුල් භාවනාව, ඒ ආදී වශයෙන් පින්වතුනි කායානුපස්සනාවට අදාළ භාවනාවන් ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා නිරතුරුවම ඔබ තුල නිරතුරුවම රාගසිත සකස් වෙන ස්වභාවයන් වැඩි නම් ඒක අපේ ගිහි පක්ෂයට විතරක් නෙමේ, පැවිදි පක්ෂයටත් තියෙනා වූ බලවත් ප්‍රශ්නයක් බවට මේ ප්‍රශ්නය පත් වෙලා තියෙනවා. සමාජය කාමච්ඡන්දයන් වැඩෙන්න පින්වතුනි අපි ඒවායේ ගොදුරු බවට පත් වෙනවා.
එනිසා නිරතුරුවම මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී ඔබ ඔබේ හෘද සාක්ෂියත් එක්ක සංවාදයක යෙදෙන්න පිංහතුනි. හෘද සාක්ෂියත් එක්ක සංවාදයක යෙදිලා තමා තුළින් තමා දකින්න තමාගේ චරිතය රාග චරිතයක්ද කියලා. තමාගේ චරිතය රාග චරිතයක් නං නිරතුරුවම සිත රාගයෙන් අසංවර වෙනවනං රාග සිතුවිලි නිසා නිරතුරුවම සිත චංචල වෙනවනං පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරතුරුවම කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න කියලා පිංහතුනි. ඔබ බියවෙන්න එපා මොකද අපි තුළ රාගසිත සකස් වෙද්දී අපි තුළ සැකය විචිකිච්ඡා වර්ධනය වෙනවා පිංහතුනි. බියක් ඇති වෙනවා. අනේ මට ධර්මයේ සරණක් ජීවිතයට එකතු කරගන්න බෑ කියලා. මට මේ රාගසිත දමනය කරගන්න බෑ කියලා බියක් සකස් වෙනවා පිංහතුනි. අර අතීතයේ වැඩ සිටියා වූ භික්ෂූන් වහන්සේ නමක් හිටිය බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ සිටින කාලේ. උන්වහන්සේ සුසාන භූමියට ගියා කනත්තට ගියා භාවනා කරන්න. සවස්්‍යාමේ කනත්තට ගිහිල්ලා සුසාන භූමියට ගිහිල්ලා එයා මරණානුස්සතිය වඩන්නයි මේ උත්සාහ ගත්ත පිංහතුනේ. එයා බැලුවා අද දවසේ ගෙනල්ලදාපු මරණයක් මිනියක් තියෙනවද කියලා. මිනියක් දේහයක් තියෙනවා අද දවසේ ගෙනල්ලදාපු. සුදු රෙදිකඩකින් ඔතලයි තියෙන්නේ. ඒ සුදු රෙදිකඩ මත්තු පිටින් අර ඕජාවත් ගලනව ටික ටික. නමුත් තරුණ කාන්තාවගේ මල සිරුරක් පිංහතුනේ. අනේ මේ වීර්යවන්ත ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම මේ තරුණ කාන්තාවගේ මල සිරුර ඉදිරියේ වාඩි වෙලා මම මරණානුස්සතිය වඩනවා කියලා. අර තරුණ කාන්තාවගේ රූපය දෙස දකිද්දි ඒ තරුණ කාන්තාවගේ මල හිස දෙස දකිද්දි මුහුණ දෙස දකිද්දි අනේ මේ වීර්යවන්ත ස්වාමීන් වහන්සේගේ වීර්ය පහවෙලා ගිහිල්ලා රාගසිත ඇති වුණා පිංහතුනි. රාගසිත මතුවෙවී එන්න ගත්තා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දෙයනේ මම කොයිසා වීර්යවන්තද මේ සුසාන භූමියට ඇතුල්ලුනේ. මම අද දවසේ මේ රාත්‍රිය පුරාවට මරණානුස්සතිය පුහුණු කරලා මම මේ කෙලෙස් ධර්මයන් සියුම් කරගන්නවා කියෙන අධිෂ්ඨානයෙන් මේ සුසාන භූමියට ඇතුල්ලුනත් මේ මල කඳ දැකලා මේ තරුණ කාන්තා මල කඳ දැකලා රාගය බුරබුරා නැගෙද්දි පිංහතුනේ මේ ස්වාමීන් වහන්සේ ඒ වාඩි වෙලා සිටි ආසනයෙන් නැකිටලා උන්වහන්සේ බැහැරට ගියා. උන්වහන්සේ බැහැරට ගිහිල්ලා පිංහතුනේ තමා කෙරෙහි තමා කලකිරීම ඇති කරගත්තා. දෙයනේ මේ තුච්චහිත කොයිසානම් විනාශකාරී දෙයක්ද. මේ බලන්න මේ මැරිච්ච මලකඳේ මේ තරුණ මලකඳේ මේ රූපය දැකලා කාමයන් සකස් වෙනවා. රාගයෙන් මගේ සිත වෙවුලනවා. මගේ සතිය සිහිය විනාශ කරලා දැම්මා. මා තුළ වැඩී තිබූ ධම්ම විජය බොජ්ජංගය වීරය බොජ්ජංගය මේ ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ සියලු ධර්මතාවයෝ විනාශ කරලා දැම්මා. මේ කාම සිතුවිල්ල. ඒ නිසා පින්වතුනේ මේ කාම සිත කෙරෙහි බලවත් වූ පිළිකුලක් මේ ස්වාමින් වහන්සේ ඇති කරගත්තා. මේ තුච්ච හිත මේසා වියරු පින්වතුනේ ඒ පස්සය හේතුවෙන් සකස් වුණා වූ විඳීමේ තියෙන්නා වූ වියරු භාවය ඒ ස්වාමින් වහන්සේ නුවණින් දකින්න ගත්ත පින්වතුනේ. දැකලා තව සතිය සිය ශක්තිමත් කරගත්තා. සංසාර බයට අදාළ සංසාර ගැඹුරට අදාළ පිංහතුනේ මේ රාගේ තියෙන්නා වූ ආදීනවයන්ට අදාළව නුවණින් මෙනෙහි කරලා අන්න පිංහතුනේ ධම්ම විජය බොජ්ජංගයා ශක්තිමත් කරගත්තා. ඒ ස්වාමින් වහන්සේ හිතනවා දෙයනේ මේ කාම සිත වර්ධනය වෙලා ගියොත් මම භික්ෂූත්තෙන් පිරිහෙන්න පුළුවන්. මාව සතර පාරාජිකාවන්ට පත්වෙලා කල්ප ගණම්මන් නිරයන්ට වැටිලා දුක්විඳින්න පුළුවන්. එනිසා මම මේ රාගසිත මේ මොහොතේම දමනය කරගන්න ඕනෙ කියලා. ඒ රාගේ ආදීනවයන් නුවණින් දැකලා ඒ ආදීනවයන් කෙරෙහි බිය ඇති කරගෙන පිංහතුනේ ඒ ස්වාමින් වහන්සේ රාගේ නිස්සරණය දෙසට යන්න වීරය ඇති කරගත්ත පිංහතුනේ. නැවත එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ආයිමත්තේ රූපේ අසුභ ස්වභාවයම බැලුවා. ඒ රූපේ පිළිකුල් ස්වභාවයම බැලුවා. ඒ රූපය මරණානුස්සතියක් බවට පත් කරලා
ඒ කාන්තා රූපය ඒ සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා පිංවතුනේ අනිත්‍ය භාවයට පත්වෙනවා නුවණින් දැක්කා. දැකලා උන්වහන්සේ ශක්තිමත් භාවය ඇති කරගත්තා. ඒ වීර බොජ්ජංගය තුළින් ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගෙන ඒ පස්සාදි සම්බොජ්ජංගය ඇති කරගෙන ඒ තුළින් සමාධි සම්බොජ්ජංගය ඇති කරගෙන පිංවතුනි ඒ සුන්දර ධර්මයේ උපේක්ෂාව විදර්ශනාමය උපේක්ෂාව ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේ උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න දක්ෂ වුණා පිංවතුනි. එනම් බලන්න ගෞරවනීය සාමින් වහන්සේ නමක් ඒසා වීරවන්තව සුසාන භූමියකට ගොඩ වෙලා මම මරණානුස්සතිය වඩලා මේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අර තරුණ කාන්තා මලසිරුර ළඟ වාඩි වුණත් පිංවතුනේ ඒ සාමින් වහන්සේට සිද්ධ වුණේ බලවත් වූ අනතුරක් කරා යන්න. ඒ නිසා ඒ අනතුර යටපත් කරලා උන්වහන්සේ පිංවතුනි රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගෙන උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න දක්ෂ වුණා. ඒ නිසා වර්තමාන සමාජයේ අපි තුල රාගසිත සකස් වෙනවා නම් පිංවතුනි ඔබේ කෙරේ බිය ඇති කරගන්න එපා. නිරතුරුවම ඒ රාගසිතේ තියෙනා වූ ආදීනවේ දකින්න පිංවතුනි. සංසාරයක් පුරාවට මේ සකස් වුණා වූ රාගසිතේ ආස්වාදයට බැඳිලා පටිච්ච සමුප්පන්න වින්දා වූ දුක් ගොඩ නුවණින් දකින්න. තිරිසන් ලෝකවලට වැටිලා പ്രേත ලෝකවලට වැටිලා නිරයන්ට වැටිලා අසුර ලෝකයන්ට වැටිලා පිංගතුනි සංසාරේ කල්ප ගණන් වින්දා වූ දුක් නුවණින් දකින්න පිංගතුනි. එම දැකලා නිරතුරුවම මේ කාමයන්ගේ ආදීනවය මතු කරලා ගන්න. මේ කාමයන් කෙරෙහි බිය ඇති කරගන්න. බිය ඇති කරගෙන නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න. ඔබ තුල සකස් වෙන්නා වූ ඒ කාම සිත් පිංගතුනි නිරතුරුවම කායානුපස්සනාවෙන් දමනය කරගන්න. මොනම හේතුවක් නිසාවත් රාගසිත සකස් වෙන මොහොතේ මෛත්‍රී භාවනාව වඩන්න යන්න එපා. නිරතුරුවම රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඔබට යම් රාගසිතක් සකස් වෙනවා නම් ඊට ඉලක්ක වෙන්නා වූ රූපයක් තියෙනවා පිංගතුනි. ඒක කාන්තා රූපයක් වෙන්න පුළුවන්, පිරිමි රූපයක් වෙන්න පුළුවන්. නිරතුරුවම මේ රූපය මනසින් අරගෙන පිංගතුනි ඒ රූපය දෙතිස් කුණුපයක් කරලා දකින්න. කේසලොම් නිය සම්දත් මස් ඇට නහර මේ වගේ රූපය කොටස් 32ක් කරලා දකින්න. ඒ රූපය ඔහු කියලා දකින්න එපා. ඒ රූපය ඇය කියලා දකින්න එපා. ඒ රූපය මමය මගේ කියලා දකින්න එපා පිංගතුනි. ඒ රූපය ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒ රූපය නිරතුරුවම දෙතිස් කුණුපයක් හැටියට කොටස් කරලා නුවණින් දකින්න. ඒ රූපය නිරතුරුවම සතර මහා ධාතුවක් හැටියට කොටස් 4ක් කරලා වෙන්ව දකින්න. ඒ රූපය නිරතුරුවම අට්ටික සංඥාවක් කරලා නුවණින් ඇටසැකිල්ලක් කරලා දකින්න පිංගතුනි. ඒ රූපය නිරතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න පිංගතුනි. වර්තමානයේ අපි හුඟක්ම මේ කාමයන් සකස් කරගන්නේ මේ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය නිත්‍ය වශයෙන් ගැනීම නිසාමයි පිංගතුනි. අපි සෑම කෙනෙක්ගේම ඉරියව් කය නිත්‍ය වශයෙන් ගන්නවා, සැප වශයෙන් ගන්නවා, සුභ වශයෙන් ගන්නවා, ආත්ම වශයෙන් ගන්නවා. අපි ඒ පවත්වන සෑම ඉරියව්වක්ම අනිත්‍යයි කියලා දකින්නේ නෑ පිංගතුනි. hina වුණත් සතුටු වුණත් විනෝද වුණත් කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් පිංගතුනි ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍යභාවයට පත් වෙලා යනවා. පිංගතුනි තරුණ කාලේ තරුණ නාට්‍යාංගනාවක් කොයිසා සුන්දර ඉරියව් පවත්වනවද පිංගතුනි. කොයිසා සුන්දර ඉරියව් පවත්වනවද රූපේ ආස්වාදයෙන් මත් වෙලා. ඒ කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් ඒ සුන්දර රූපය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට පත්වෙද්දී ඒ සුන්දර ඉරියව් කය පිංගතුනි නිරතුරුවම අනිත්‍යභාවයට පත් වෙනවා. කොයිසා ලස්සනට hina වුණත්, කොයිසා ලස්සනට ඇවිද්දත්, කොයිසා ලස්සනට ඉරියව් පැවැත්වුවත් පිංගතුනි නුවණින් දකින්න
ඒකම ඉරියව්වක්වත් ඔහුට ඇයට අයිති නැහැ. ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක්මයි. නමුත් නිරතුරුවම සමාජය තුළ අපි දකින මේ සෑම ඉරියව් කයක්ම පින්වතුනි අපි මමය කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, නිත්‍යයි සුභයි සැපයි කියලා ගන්නවා පින්වතුනි. ඒ නිසා මේ ඉරියව් කයට අපි බැඳිලා යනවා. ඒ ඉරියව් කයට බැඳී යාම නිසාම අපි රාගසිත ඇති කර ගන්නවා පින්වතුනි. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න. ඔබ තුල රාගසිත සකස් වෙනවා නම් ඊට අදාළ රූපය වෙන්ව අරගෙන ඒ රූපය අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට නිරතුරුවම දකින්න පින්වතුනි. මේ සෑම ඉරියව් පවත්වන කයක්ම කවදා හරි දවසක ලෙඩ ඇඳට වැටුන වෙලාවේ ඒ ඉරියව් කයේ ස්වභාවය ඔබ නුවණින් දකින්න. කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් පින්වතුනි ඒ රූපය කවදා හරි දවසක අංශභාග රෝගියෙක් වෙච්ච දවසක ඒ රූපේ අනිත්‍ය වූ ඉරියව් කය නුවණින් දකින්න පින්වතුනි. ඒ ඉරියව් කයේ ආදීනවේ නුවණින් දකින්න. කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් ඒ ඉරියව් පවත්වන කය කවදා හරි දවසක මලකඳක් වෙච්ච වෙලාවේ පින්වතුනි ඒ සුන්දර ඉරියව් කයේ ආස්වාදය ආදීනවයක් බවට පත් වුණ හැටි දකින්න. එදා ජීවමානව වැඩ සිටිය යසෝදරා උත්තමාවිය, ඒ උත්පල වන්නා උත්තමාවිය පින්වතුනි බද්ද කාපිලානා උත්තමාවිය කොයිසා සුන්දර ඉරියව් පවත්වන කයක් පවත්වන්නේ නැද්ද පින්වතුනි. ඒ රාහුල උත්තමයා කොයිසා සුන්දර ඉරියව් පවත්වන කයක් පවත්වාගෙන යන්නේ නැද්ද. ඒ වගේම සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉරියව් කය කොයිසා සුන්දර වෙන්නේ නැද්ද පින්වතුනි. නමුත් මේ සෑම සුන්දර ඉරියව් කයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි. ඒ සුන්දර ඉරියව් කය පිරිනිවීමෙන් අනතුරුව මල කඳක් බවටම පත් වුණා. ඒ මල කඳ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ නිසා වර්තමාන සමාජයේ අපි රාගය මුල ඇති කරගන්නේ මේ ඉරියව් පවත්වන කය නිත්‍ය වශයෙන් ගැනීම දැකීම නිසාමයි පින්වතුනි. ඒ නිසා සෑම මොහොතකම ඔබ යම් සුන්දර ඉරියව් පවත්වන කයක් දකීද, ඒක රූපවාහිනියෙන් වේවා, ටෙලිනාට්‍යයකින් වේවා, චිත්‍රපටයකින් වේවා, සමාජයේ අනේන මොහොතක වේවා පින්වතුනි ඒ සුන්දර ඉරියව් කය නිරතුරුවම ආදීනවයක් කළ දකින්න. මේ ඉරියව් කය අදාළ රූපය වයසට යද්දී මේ ඉරියව් කොයිසානම් වෙනස් වී යනවාද කියලා නුවණින් දකින්න. මේ රූපය රෝගීභාවයට පත්වෙද්දී කොයිසා මේ ඉරියව් කය අනිත්‍ය වෙලා යනවාද කියන කාරණය නුවණින් දකින්න. මේ රූපය කවදා හරි දවසක මලකඳක් වෙච්ච වෙලාවේ මේ ඉරියව් කය කොයිසානම් අනිත්‍ය භාවයට පත් වෙලාද කියලා නුවණින් දකින්න. පින්වතුනි කොයිසා සුන්දර ඉරියව් කයක් දරාගත් රූපයක් වුණත් කවදා හරි දවසක පින්වතුනි ඒ රූපය බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවාමයි. බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවාමයි. ඒ නිසා ඔබ කොයිසා සුන්දර ඉරියව් පවත්වන කයක ආස්වාදයට යට වුණත් පින්වතුනි සතිය සිහිය ඇති කරගෙන ඒ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයේ ආදීනවේ නුවණින් දකින්න. මොකක්ද ආදීනවය පින්වතුනි? ඔබ දක්ෂ විය යුතුයි. සුන්දර ඉරියව් පවත්වන කයක් සිහියට නගාගෙන ඒ සුන්දර ඉරියව් පවත්වන කයත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න පින්වතුනි. මහ පොළවේ පසත් එකක් කොට දකින්න අපි දෙපා තබාගෙන සිටින මේ මහ පොළව ඔබේ ගමේ පවුලේ සුසාන භූමියේ තියෙන පස පින්වතුනි සුන්දර වූ ඉරියව් පැවැත්වූ රූපයන්ගෙන් සැදුනා වූ පසක්මයි පින්වතුනි. ඒ සතර මහා ධාතුවේ අනිත්‍ය භාවයමයි. ඒ වගේමයි
නිරේතුරුවම ඔබට රාගසිත සකස් වෙනවනං මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. අනේ මේ සෑම රූපයක්ම මලකඳක් කල්ල නුවනින් දකින්න පිංහතුනේ. මේක මලකඳ නරක් වෙලා කුණු වෙලා ගඳගහලා නිලමැස්සෝ අහලා මේ මලකඳ පිංහතුනේ බාහිර සතර මහා ධාතුවටම මුහුවෙනවා දකින්න. රූපය නිරේතුරුවම කායානුපස්සනාවෙන් පිංහතුනේ අර්ථවත්ව විදර්ශනාත්මකව දකින්න. ඒ දකිනකොට රාගසිත ඔබෙන් බැහැරට යනවා පිංහතුනේ. එනිසා මොනම හේතුවක් නිසාවත් අනේ මේ රාගසිත් මට දමනය කරගන්න බෑ කියලා උකටලී භාවයට පත්වෙන්න එපා පිංහතුනේ. ඒ නිසාම පංච නීවරණයන්ගේ ගොදුරු බවට පත්වෙන්න එපා. ඔබ දකින්න ඒ සෑම රාගසිතක්ම පිංහතුනේ කායානුපස්සනාවෙන් දමනය කරන්න පුළුවන් කියන කාරණය ඔබ නුවනින් දකින්න. දකිමින් රාගසිත සකස් වෙන සෑම කෙනෙක්ම නිරේතුරුවම කායානුපස්සනාවට හිතයොමු කරන්න. ඕනෑම සුන්දර රූපයක් දකිද්දේ ඒ රූපය පිංහතුනේ ඇට සැකිල්ලක් කල්ල දකින්න. ඔබ ඔය ආසනේ වාඩි වෙලා මේ සිරස ගුවන් විදිලිය ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී පිංහතුනේ මොහොතක් හිතයොමු කරන්න. අද දවසේ ඔබ වඩාත්ම කැමති වූ රූපය කුමක්ද කියලා. අද දවසේ ඔබේ හිත වැඩියෙන්ම ඇලී ගිය රූපය කුමක්ද කියලා. එක කාන්තා රූපයක් වෙන්න පුළුවන්. එක පිරිමි රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපය පිංහතුනේ මොහොතක් ඇට සැකිල්ලක් කළ දකින්න. ඒ සුන්දර රූපය ඔබේ හිත නිතර නිතර බැඳී ගිය ඒ රූපය ඔබේ හිත නිතර නිතර කැමති වුණා වූ ඒ රූපය ඔබ මමය කියලා ගත්තා වූ මමය කියලා දැක්කා වූ ඔබ මගේ කරගන්න සූදානම් වෙනේ රූපය පිංහතුනේ මොහොතක් අට්ටික සංඥාවෙන් දකින්න. ඇටසැකිල්ලක් කරලා දකින්න පිංහතුනේ. ඒ රූපය සුන්දර රූපයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුන්දර රූපයක් වුණත් ඒ රූපය ඇත්තයි ඔබ මේ විදර්ශනා රාත්‍රියේදි මතු කරගන්නේ. ඔබ රූපේ බොරුව මතු කරගන්නේ නෑ පිංහතුනේ. රූපය ඇත්ත ඔබ මේ විදර්ශනා රාත්‍රියේදි මතු කරගන්න. එනිසා කොයිසා ඔබ කැමතිවේවා අකමැතිවේවා යම් රූපයක් තියෙනවනං නිරේතුරුව පිංහතුනේ ඒ රූපය අට්ටික සංඥාවෙන් ඇටසැකිල්ලක් කළ දකින්න. ඔබ නැවත නැවත දකින්න. ඔබ නැවත නැවත දකින්න. නුවනින් මෙනෙහි කරමින් බලන්න ඒ රාගසිතේ අටපත් වුණාද කියලා. ඒ රාගසිත ඔබට දැන් මතු වෙන්නේ නැද්ද කියලා දකිමින් පිංහතුනේ නැවත 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 අට්ටික සංඥාව ජීවිතයට එකතු කරගන්න. ඔබේ අට්ටික සංඥාව ජීවිතයට එකතු කරගත්තේ නැත්තං ඒ රාගසිතට ඔබ බැඳී ගියොත් පිංහතුනේ ඔබ බලවත් සිල්පද බිඳීමකට යන්න පුළුවන්. ඔබ බලවත් සිල්පද බිඳීමක් නිසාම පිංහතුනේ බලවත් අනතුරු කරා රෝගීභාවයන් කරා ගැටුම් කරා බන්ධනාගාරගතවීම් සිරගතවීම් කරා ඔබේ චරිතය විනාසවීම් කරා චෝදනාවන්ට ලක්වීම කරා ඔබ යන්න පුළුවන් පිංහතුනේ. අද සමාජය තුළ අපි දකිනවා බලවත් රාගේ පිබිදීමක් සෑම තැනකම තියෙනවා පිංහතුනේ. ළමා වයසත් මේකට ගොදුරු වෙලා. ඒ නිසා පිංහතුනේ ඔබ දක්ෂ වෙන්න. ඔබ දක්ෂ වෙන්න අකුසල් විපාක දෙන වෙලාවේ අපේ සිත් නැමෙන්නේ අකුසලය දිසාවටමයි. ඒ අකුසලය දිසාවට නැවෙන සිත් පිංහතුනේ මේ කාමේ ආදීනවයන් දැකලා ඔබ දක්ෂ වෙන්න රාගසිතක් සකස් වෙන වෙලාවේ හැම වෙලා මේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. නමුත් අපි කවදාක්වත් සතිය සිහි අපේ දුර්වලනං කල්්‍යාන මිත්‍රාශ්‍රය සද්ධර්මසවනයේ නුවනින් මෙනෙහි කිරීම අපේ දුර්වලනං පිංහතුනේ අපි රූපය හැටියටම දකිනවා. අනේ මේ රූපය ලස්සනයි මේ රූපය තරුණයි මේ රූපය හැඩයි මේ රූපය මම අයිති කරගන්න ඕනේ මේ රූපය මගේ කරගන්න ඕනේ මේ රූපය මම සල්ලි දීලා ගන්න ඕනේ කියලා පිංහතුනේ අන්න අපි රාගයට පෝෂණය ලබල දෙනවා. නමුත් ඔබ කොයිසා කැමැත්තෙන් ආසා කරපු රූපයක් වුණත් ඔබ දෑස් දෙක පියාගෙන මොහොතක් දකින්න. මේ සුන්දර විදර්ශනා මේ රාත්‍රියේදී පිංහතුනේ
ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ තුල රාගය සකස් වෙන රූපය මොහොතක් මතු කරන්න. මොහොතක් මතු කරන්න ළඟ ඉන්න කෙනාට ඒ දේ කියන්න අවශ්‍ය නැහැ. තමා තුලින් තමා මතු කරලා දකින්න දෙයනේ මා තුල මේ රාගසිත ඇති උනේ කොයි රූපයක් නිසාද? මම සිල්පද බිඳගත්තේ සිල්පද දුර්වල උනේ මං සමාජයේ අපකීර්තියට පත් උනේ සමාජයේ චෝදනාවන්ට ලැබුවේ මම මේ මොහොතේ බන්ධනාගාර ගත වෙලා ඉන්නේ මම මේ මොහොතේ සිරගත වෙලා ඉන්නේ මම මේ මොහොතේ මගේ පෞල් ජීවිතය විවාහ ජීවිතය ප්‍රශ්න ගොඩක් බවට පත් කරගෙන තියෙන්නේ මම මේ මොහොතේ දික්කසාදයක් කරා යොමු වෙලා තියෙන්නේ පිංගතුනි මේ රාගසිත නිසාමයි ඒ නිසා නිරේතුරුවම මේසා ආදීනවයන් බහුල මේ රාගසිත පිංගතුනි යටපත් කරන්න බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගය අපිට කියලා තියෙනවා. ඒ රාගසිත සකස් වෙන රූපය ඔබ මතු කරගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී පිංගතුනි ඒ රූපය මස ගලවලා ඉවත් කරන්න. ඒ සුන්දර රූපේ මස මනසින් ගලවලා ඉවත් කරන්න පිංගතුනි. මනසින් ඒ රූපේ මස ගලවලා ඉවත් කරද්දී ඔබ දකින්නේ ඇට සැකිල්ලක්. ඔබේ ඇට සැකිල්ල දෙස දකිමින් ජීවත් වෙන්න පිංගතුනි. ඒ ඇට සැකිල්ල දෙස දකිමින් අනිත්‍යයි 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 කියලා රූපේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න. අර සුන්දර රූපයයි ඔබ දැන් අට්ටික සංඥාව බවට පත් කළේ. ඔබ මොහොතක් උත්සාහ ගන්න පිංගතුනි ජීවිතේට ඒ විදර්ශනාත්මක ධර්මය මේ රාත්‍රියේ එකතු කරගන්න. දැන් ඔබ නිරේතුරුවම අර රූපය හැටියට ගන්නෙ නෑ පිංගතුනි. ඒ රූපය ඇත්ත මතු කරනවා. ඒ රූපය විදර්ශනාත්මකව දකිනවා පිංගතුනි. දැන් ඔබ ඇට සැකිල්ලක් දකින්නේ. ඒ ඇට සැකිල්ල නිරේතුරුවම පිංගතුනි නුවණින් දකිමින් ජීවත් වෙන්න. ඒ අදාළ රූපය ඔබට සිහිපත් වෙන සෑම මොහොතකම ඒ අදාළ රූපය නිසා කාමසිත රාගසිත ඇතිවෙන සෑම මොහොතකම පිංගතුනි ඒ රූපය අට්ටික සංඥාව තුලින් දකින්න. පිංගතුනි ඔබ නිරේතුරුවම වරින් වර ඒ රූපය අට්ටික සංඥාවෙන් දකිද්දී ඒ රාගසිත පිංගතුනි බැහැර වෙලා යනවා. ඒ රාගසිත නිරෝධය වෙලා යනවා. ඒ නිසාම පිංගතුනි ඔබ ඒ රූපේ ආස්වාදය තුලින් ඇති කරගත්තා වූ අකුසල් සිත් යටපත් කරලා රූපේ ආදීනවය මතු කරගෙන පිංගතුනි රූපේ නිස්සරණය දිසාවට යන්න පාර ඔබ මතු කරගත්ත වෙනවා. ඒ නිසා පිංගතුනි සමාජයේ රාගයෙන් වෙලී සිටින මොහොතක සමාජයට රාගයෙන්ම පූර්වාදර්ශයන් සපයන මොහොතක ඒ රාගයෙන් පිරිලෝකෙට පාසල් දරුවාගේ පටන් වයෝවෘද මහලු පින්වතා පවා ගොදුරු වෙලා තියෙන මොහොතක පිංගතුනි ඔබේ ගැලවුම් කරුවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායානුපස්සනාවයි පිංගතුනි. කායානුපස්සනාවෙන් තොර රාගේ නිරෝධයක් දකින්න බෑ පිංගතුනි. කායානුපස්සනාවෙන් තොර රාගේ අඩුවක් දකින්න වෙන ධර්මතාවයක් නැහැ පිංගතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මායя කියලා පිංගතුනි. අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී පිනට අදාළ සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී පිංගතුනි රූපය ලස්සන වෙනවා. ලස්සන රූප පිංගතුනි සංස්කාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං මේ ධර්මතාවය තුල අපේ ඇස් ඉදිරියට එන්නේ ලස්සන රූපයක්මයි. ලස්සන සුන්දර රූපයක්මයි පිංගතුනි. ඇයි පෙර පින නිසාම පෙර සුන්දර පින්කම් කරලා මෛත්‍රී වඩලා මල් ලස්සන මල් පූජා කරලා බොමලු ඇමදලා පිංගතුනි ඒ සුන්දර කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ලස්සන රූප අපිට දකින්න ලැබෙනවා. මේවා සංස්කාරයන්ගේ ඇස් බැඳුම් පිංගතුනි. මේ සංස්කාරයන්ගේ ඇස් බැඳුම් වලට ජවය දෙන්නේ ශක්තිය දෙන්නේ අවිද්‍යාවමයි. ඒ කියන්නේ ලස්සන රූපයක් දකිද්දී ඒ රූපය තුලින් විඳින්න නෙමේ අපි යන්න ඕනේ පිංගතුනි.
ලස්සන රූපයක් දකිද්දී ඒ රූපය මමය මගේය කියලා ගන්න නෙමේ අපි යන්න ඕනේ. ලස්සන රූපයක් දකිද්දී රාගය ඇති කරගන්න නෙමේ අපි යන්න ඕනේ. පින්වතුනි, ලස්සන රූපයක් අපි දකිද්දී ඒ රූපය තුලින් අපි දකින්න ඕනේ අවිද්‍යාවමයි. පින්වතුනි, අවිද්‍යාවමයි. අවිද්‍යාව නිසාම සකස් වුණා වූ සංස්කාරයන්ගේ ඵලයක් ඒ ලස්සන රූපය. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. පින්වතුනි, චතුරාර්ය සත්‍ය නොදැනීම නිසාම රූපය නිත්‍ය වශයෙන් ගත්තා. රූපය සැප වශයෙන් ගත්තා. රූපය ආත්මීය වශයෙන් ගත්තා. ඒ රූපය උපාදානය කරගත්තා. රූපයට තෘෂ්ණාවෙන් බැඳී ගියා. ඒ නිසාම උපාදානයන් සකස් වුණා. ඒ නිසාම පින්වතුනි, භවයේ ලැබුවා උපත ලස්සන රූපයක් වුණා. සුන්දර රූපයක් වුණා. ඒ සුන්දර රූපය අයිති වුණේ අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි. පින්වතුනි, එනම් බලන්නකෝ, අපි ලස්සන රූප දකිනවා සමාජමය ඇස් වලින්. ඒ වගේම අපි කාමයන් වැඩෙන, ඒ වගේම පින්වතුනි අඩනිරුවත් වූ රූපයන් අපි සමාජය තුල දකිනවා. පින්වතුනි, මේ සෑම රූපයක් තුලින්ම අපි මතු කර ගන්න ඕනේ රාගය නම් නෙමේ. පින්වතුනි, මේ සෑම රූපයක් තුලින්ම අපි මතු කර ගන්න ඕනේ අවිද්‍යාවේ තියෙන වියරුභාවයමයි. අවිද්‍යාවේ තියෙන විසකුරු භාවයමයි. පින්වතුනි, එනිසා ඔබ දක්ෂ වෙන්න රූපය මායයා හැටියට දකින්න. රූපය මායයා හැටියට දකින්න. මේ පින විසින් ලස්සන හැඩ වැඩ කරලා එක එක ඉරියව් පවත්වන කයවල් අපිට පේන්න සලස්වන්නේ, අපිට දකින්න සලස්වන්නේ නිරේතුරුව පින්වතුනි මේ අවිද්‍යාවේ ශක්තිමත් භාවය තුල උපදින මේ රූපය මායයා කියන ධර්මතාවය නිසාමයි. පින්වතුනි, ඒ නිසා ඔබ මායයා මමේ කියලා ගන්න එපා. ඔබ මායයා මගේ කියලා ගන්න එපා. ඔබ මායයා මගේ ආත්මය කියලා ගන්න එපා. ඔබ මායයා සැපයි, සුබයි, නිට්ටයයි, ස්ථිරයි කියලා ඔබ ගන්න එපා. පින්වතුනි, මායයා නිරේතුරුවම ඔබ ජාති ජරා ව්‍යාධි මරණයන් හැටියට දකින්න. මායයා නිරේතුරුවම ඔබ භව දුක සකස් කර දන්නා වූ, සංසාර බිය ඇති කර දෙන්නා වූ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට තෝතැන්නක් හැටියටම දකින්න. පින්වතුනි, දකිමින් නිරේතුරුවම රූපේ නිරෝධය උදෙසා ඔබ යොමු කරගන්න. රූපය තවත් රූපයක උපාදානය උදෙසා යොමු කරගන්න එපා. පින්වතුනි, රූපේ නිරෝධය උදෙසා යොමු කරගන්න. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දරම කමඨහන තමයි පින්වතුනි මේ උතුම් කායානුපස්සනාව. එනිසා යම් පින්වතෙක් අපි ළඟට ඇවිල්ලා ස්වාමින් වහන්සේ මට කමඨහනක් දෙන්න කියද්දී ඒ පින්වතුන් තමා තුලින් තමාට සුදුසු කමඨහන මතු කරගන්න. පින්වතුනි, ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන අය, ඒ කියන්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය ඇසුර ලබන අය, ඒ තුලින්ම කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන අය, ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන පිරිස. ඒ නිසා ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නවා. ඔබ සම්මා දිට්ඨිය අර්ථයන්, සම්මා සංකප්පේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වගේම සීලේ ශක්තිය, ආජීව අට්ටමක සීලේ ශක්තිය ජීවිතයට ගන්නවා. සම්මා සති, සම්මා සමාධිමත් හිත ඔබ ශක්තිමත් කරගන්නවා ශක්ති ප්‍රමාණයෙන්. පින්වතුනි, ඒ නිසාමයි ඔබ ඉල්ලන්නේ ස්වාමින් වහන්සේ අපිට කමඨහනක් දෙන්න කියලා. ඒ නිසාමයි ඔබ භාවනාවක් ඉගෙන ගන්න ස්වාමින් වහන්සේ නමක් ළඟට භාවනා පන්තියකට ඔබ යොමු වෙන්නේ. පින්වතුනි, ඒ නිසා නිරේතුරුවම තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් නම් පින්වතුනි, තමා තුලින් තමාගේ කමඨහන මතු කරගන්න. තමා තුලින් තමාගේ කමඨහන මතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව රාගසිත සකස් වෙනවා නම් දෙවරක් නොසිතා පින්වතුනි කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. ඒ කාම සිත් යටපත් කරගෙන කාමේ ආස්වාදයට යට නොවි කාමේ ආදීනවයන් මතු කරගෙන
ඔබට කාමයේ නිස්සරණය දෙසට ගමන් කරන්න. සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. ඔබේ පවුල් ජීවිතයේ සමගි ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. වර්තමානයේ බලවත් ආකාරයෙන් සිදුවෙනේ ළමා අපචාරයන් බාල වයස්කාර දරුවන්ට කරන අපචාරයන්ගෙන් මිදී යහපත් පුරවැසියෙක් වෙන්න පිංහතුනි නිරේතුරුවම රූපය දෙස රූපයේ ඇසෙන් බලන්න එපා. රූපය දෙස තරුණයි කියන ඇසෙන් බලන්න එපා. රූපය දෙස ලස්සනයි කියන ඇසෙන් බලන්න එපා. රූපය දෙස පිංහතුනි රාගය වැඩෙන ඇසෙන් බලන්න එපා. රූපය දෙතිස් කුණුපයක් කියන ඇසෙන් බලන්න. රූපය සතර මහා ධාතුවක් කියන ඇසෙන් බලන්න. රූපය අට්ටික සංඥාවක් කියන ඇසෙන් බලන්න. රූපය ඉරියව් පවත්තන අනිත්‍ය වූ කයක් කියන ඇසෙන් බලන්න. රූපය මරණානුස්සතියක් කියන ඇසෙන් බලන්න. එම දකිද්දි පිංහතුනි ඒ රූපය තුළින් ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. ඒ රූපය තුළින් ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය දැක්ක වෙනවා පිංහතුනි. එනිසා නිරේතුරුවම රූපය තුළින් මාරයා දකින්න එපා. රූපය නිත්‍යයි සැබයි සුබයි ආත්මයි. රූපය මමයි මගේ කියලා ලස්සනයි කැතයි උසයි මහතයි කියලා පිංහතුනේ නිත්‍ය සංඥාවෙන් ගන්න එපා. ඒ රූපය නිත්‍ය සංඥාවෙන් ගන්න මොහොතක් පාසා ඔබ මාරයා මමය කියලා ගත්ත වෙනවා. මාරයා මගේ කියලා ගත්ත වෙනවා. මාරයා මගේ ආත්මය කියලා ගත්ත වෙනවා. පිංහතුනී ඔබ මාරයා මමය කියලා ගත්තොත් ඒ ඔබ ගන්නේ දුක පිංහතුනි. ඔබ මාරයා මගේ කියලා ගත්තොත් ඒ ඔබ ගන්නේ ජාති ජරා ව්‍යාධි මරණ පිංහතුනි. ඒ මාරයා තුල සැප තියෙනවා කියලා ඔබ ගත්තොත් ඒ සැප තුලින්නේ මාරයා තුලින් ඔබ ගන්නේ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුකමයි පිංහතුනි. ඒ නිසා ඔබ රූපය කායානුපස්සනාවෙන් ගන්න. ඒ රූපය මරණානුස්සතියෙන් අට්ටික සංඥාවෙන් ගන්න පිංහතුනි. ඒ රූපය කායානුපස්සනාවෙන් ඔබ ජීවිතයට ගත්ත වෙලාවේ ඔබ රූපය තුළින් ධර්මය දැක්ක කෙනෙක් වෙනවා. ඒ රූපය තුළින් ධර්මාබෝධය මතුකරගත්ත කෙනෙක් වෙනවා. එනිසා පිංහතුනී ඔබ තුළ රාගසිත සකස් වෙනවනන් නිරේතුරුවම සිත කාමයන්ට දුවනවනං රූපයන් කෙරේ ඇලී යනවනම් බැඳී යනවනං පිංහතුනී එකම ඖෂධය එකම කමටහන කායානුපස්සනාවයි. ඔබ බියවෙන්න එපා. කායානුපස්සනාව පාසල් වයසේ දරුවෙකුට සුදුසුයි පිංහතුනි. ඔබ දැන් තාක්ෂණික උපකරණ අනවශ්‍ය ආකාරයෙන් බලලා පිංහතුනි ඔබටත් කාමසිත ඇතිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ වැරදි ඇවතුම් පැවතුම් දැකලා ඔබටත් කාමසිත ඇතිවෙන්න පුළුවන් පිංහතුනි. ඒ වගේම තරුණ පරපුරේ දරුවන්ට නිරේතුරුව මේ තාරුණ්‍ය ආස්වාදය නිසාම රූපේ ආස්වාදය නිසාම පිංවතුනි රාගසිත ඇතිවෙන්න පුළුවන්. ඒ වගේමයි වර්තමානයේ මේ විපාක දෙන කොරෝනා අකුසලය නිසා නිදහස සීමා වෙලා ගෙවල්වලට කොටු වෙලා සමාජ ඇසුරෙන් බැහැර වෙලා ජීවත් වෙන නිසාම වෙනදාට වඩා රාගසිත ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන් පිංහතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පිංහතුනි නිරේතුරුවම ඔය සකස් වෙන සෑම කාමසිතක් තුළින්ම ධර්මයක් මතු කරගන්න. අධර්මයක් මතු කරගන්න එපා. ඔය සකස් වෙන සෑම කාමසිතකින්ම සිල්පදයක් බිඳගන්න එපා පිංහතුනි. අකුසලයට මඟ පාදගන්න එපා. නිරේතුරුවම තරුණ ජීවිත ළමා ජීවිත සිතේ ඇසිවෙන රාග සිතක් නිසා විනාශ කරගන්න එපා. ඒ නිසා ඔබට රාග සිතක් සකස් වෙනවනං පාසල් දරුවෙක් වේවා තරුණ දරුවෙක් වේවා පිංහතුනී ඒ රාගසිත සකස්වීමට හේතුනා වූ ඒ රූපය පිංහතුනි අට්ටික සංඥාවෙන් දකින්න. ඇටසැකිල්ලක් හැටියට දකින්න. ඔබ ඉදිරියේ තියෙන්නා වූ තාක්ෂණික උපකරණේ වේවා නැත්තම් මහපාරේ වේවා ඒ රූපය රූපයක් හැටියට ගන්න එපා පිංහතුනි. එක සැපයි සුබයි කියලා ගන්න එපා. එක නිරේතුරුවම
ඇට සැකිල්ලක් කළ දකින්න. මලකඳක් කළ දකින්න. දෙතිස් කුණුපයක් කළ දකින්න. සතර මහා ධාතුවක් කළ දකින්න. පිංහතුනි ඔබේ සිතට ලොකු සහනයක් ඇතිවේවි. ඔබේ සිතට ලොකු සංසිඳීමක් ඇතිවේවි. ඔබේ සිතට ලොකු නිවීමක් ඇතිවේවි. පිංහතුනි එය සුන්දර සප්ත බොජ්ජංගයක් මයි. ඒ සප්ත බොජ්ජංගයන් තුළින් වැඩෙන ප්‍රීතිය පස්සද්ධියමයි පිංහතුනි. ඒ ප්‍රීතිය පස්සද්ධිය කවදාක්වත් ඔබට පංච නීවරණයන්ට අරන් යන්නේ පිංහතුනි. සිල්පද බිඳීම් දෙසට අරන් යන්නේ පිංහතුනි. ඒ සුන්දර සප්ත බොජ්ජංගයන් තුළින් වැඩුණු ප්‍රීතිය පස්සද්ධිය සමාධිමත් හිතක් කරාමයි අරන් යන්නේ. සමාධිමත් හිතක් කරාමයි ඔබේ වගකීම්, ඔබේ යුතුකම්, ඔබේ හැසිරීම්, ඔබේ චර්යාවන්, ඔබේ සංස්කෘතිය, ඔබේ සදාචාරය පිළිබඳ ඔබට නිවැරදිව තමා තුළින් මතු කරලා දෙන පිංහතුනේ උතුම් සමාධිමත් හිතක් ඔබට ඇති කරලා දෙනවා. ඒ සමාධිමත් හිතෙන් පිංහතුනේ ඔබේ අධ්‍යාපන කටයුතු වේවා, ඔබේ අනාගත ජීවිතය වේවා සාර්ථක කර ගැනීමේ මාර්ගය ඔබට මතු කරගන්න පුළුවන් පිංහතුනේ. එනිසා රාග සිතට හැම වෙලාවෙම කායානුපස්සනාව කියන බෙහෙත දෙන්න. කොයි වෙලාවකවත් රාග සිතට බිය වෙන්න එපා. රාග සිතට යට වෙන්න එපා. රාග සිතට ඔබ මෙතෙක් යට වුණා නම් ආදීනවම මතු කරලා දකින්න. අනේ දෙයනේ මං අද දක්වා හැමදාමත් රාග සිතට යටත් වුණා. මං අහවල් රූපය දැකීම නිසා නිරේතුරුවම රාගය ඇති කරගත්තා. මං සිල්පද බිඳගත්තා. මං මත්වතුර බිව්වා. මගේ සාම්පුරුෂයා මගේ බිරිඳට මං අප්‍රමාණ හිත් වේදනා දුන්නා. මගේ දරුවන්ට අප්‍රමාණ මං දුක් දුන්නා. මගේ පවුල් ජීවිතය කඩා වැටුණා, බිඳ වැටුණා. ඒ වගේම මං අප්‍රමාණ දුස්සීල භාවයන්ට පත් වුණා. පිංහතුනේ මේවා නිසා සකස් වුණා වූ අප්‍රමාණ අකුසල් කන්ද සිහිපත් කරගෙන රාග සිතට නැවත ඉඩ දෙන්න එපා පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ අපි සෑම කෙනෙකුටම නිදහස දීලා තියෙනවා. ගිහි පිංහතුල්ලාට පංච සීලය ආරක්ෂා කරමින් පිංහතුනේ තමාට නිදහසේ තමන්ගේ බිරිඳ සමග, තමන්ගේ සාම්පුරුෂයා සමග නිසි වයසට ආවට පස්සේ විවාහයක් තුළින් ඒ කාමයන් තුළ ජීවත් වෙන පිංහතුනේ. සෝවාන් ඵලයට පත්වන ගිහි පින්වතාටත් ඒ සුන්දර නිදහස තියෙනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ කාමයන් මධ්‍යම ප්‍රතිපදාවට අදාළව ජීවිතයට එකතු කරගන්න පිංහතුනේ. අවිචාරයෙන්, අන්ධභාවයෙන් කාමයන් ජීවිතයට එකතු කරගන්න එපා. ඔබ කාමයන් ජීවිතයට එකතු කරගත යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංහතුනේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබ සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් ශක්තිමත් කරගත්ත තැන සම්මා වාචා, සම්මා කම්මන්තයන් පංචශීලයේ ආරක්ෂාව ජීවිතයට එකතු කරගත්ත තැන පිංහතුනේ ඔබ කවදාක්වත් අසන්මතයෙන් රාගයේ පස්සේ යන්නේ නැහැ. ඔබ නිරේතුරුවම දක්ෂයි විවාහ ජීවිතය තුළින් තමන්ට ලැබුණා වූ ඒ ධර්මානුකූල, විනයානුකූල, නීත්‍යානුකූල බිරිඳ තුළින්, සැමියා තුළින් පිංහතුනේ ඒ කාමේ පිපාසයන් සංසිඳවාගෙන නිරේතුරුවම මේ කාමේ ආදීනවයන් නුවණින් දකිමින් පිංහතුනේ මේ ජීවිතේදීම විවාහක ජීවිතයක් ගත කළත් කාමේ නිස්සරණය සොයාගෙන යන්න මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී දැස් පියාගෙන මොහොතක් හිතන්න පිංහතුනේ. ඔබේ වයස අවුරුදු 50ක් වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 60ක් වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 30ක්, 40ක්, 20ක්, 10ක් වෙන්න පුළුවන්. පිංහතුනේ දැස් පියාගෙන නුවණින් දකින්න මේ ජීවිතයේ ඔබේ වයස අවුරුදු 30ක්, 40ක්, 50ක් වුණත් දෙයි හාමුදුරුවනේ පටිච්ච සමුප්පන්නව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්න වයසක් අපිට තියෙනවා පිංහතුනේ. කොයිසා ඈත අතීතයක් දෙවි හාමුදුරුවනේ ඒ පටිච්ච සමුප්පන්න අතීතයට තියෙනවද? දීපංකර බුදුරජාණන් වහන්සේ කියන මතකෙට යන්න.
භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයින් හැටියට නියත විවරණ ගත තැන නමුත් ඉනුත් ඈතට තව කල්ප කොච්චරක් නං ඈතට තියෙනවද පිංහතුනේ මේසා දීර්ඝ බව ගමනක් ඔබත් මමත් ඇවිල්ල තියෙනවා පිංහතුනේ මේසා දීර්ඝ බව ගමනක් පටිච්ච සමුප්පන්නවාවේ පිංහතුනේ මේ රූපය කෙරේ ඇති කරගත්තා වූ රාගසිත නිසා මයි පිංහතුනේ මේ රූපය කෙරේ ඇති කරගත්තා වූ මෝහසිත නිසාමයි බලන්න දැස් පියාගෙන නුවණින් දකින්න මේ මහ පොළවට පස් වෙලා යන මේ අධ්‍යාත්මික රූපය නිසා මේ මහ පොළවට පස් වෙලා යන මේ බාහිර රූපයන් නිසා ඒ රූපයන් කෙරෙහි කාමසිත ඇති කරගෙන ඒ රූපයන් කෙරෙහි රාගසිත ඇති කරගෙන ඒ රූපයන් කෙරෙහි මෝහසිත ඇති කරගෙන දිව්‍ය තලවල ඉපදුන වෙලාවෙත් පිංවතුනේ මනුස්ස තලවල ඉපදුන වෙලාවෙත් සතර අපායන්ට වැටුන වෙලාවෙත් මේ රාගය නිසා මේ කාමය නිසා පිංවතුනේ අපි වින්දා වූ දුක්ඛන්දරාව නුවණින් දකින්න දුක්ඛන්දරාව නුවණින් දකින්න මේ මොහොතේ ඔබ තුල රාගසිතක් සකස් වුණොත් ඒ රාගසිත පිංහතුනේ පටිච්ච සමුප්පන්න උපතකට අදාළ ධර්මතාවයන් සියල්ල ඔබට සකස් කළ දෙනවා කාම ලෝකයේ උපතකට අදාළ ඒ නිසා සංසාරයක් පුරාවට සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට පංචශීලය ආරක්ෂා කරගෙන විවාහ ජීවිතයක් ගත කරලා ඒ කාමයේ ආස්වාදයන් ලබලා පිංහතුනේ ඒ පංචශීලයේ ශක්තියෙන් ආර්යෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගෙන සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ධර්මයන් සාක්ෂාත් කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා රූපේ අනිත්‍යභාවය අවබෝධ කරලා රූපයෙන් නිදහස් වෙන්න රූපයෙන් මිදී යන්න රූපයෙන් නිරෝධය වෙන්න පිංහතුනේ මේ ජීවිතේදීම සුන්දර මාර්ගයක් අපි ඉදිරියේ කියලා දීලා තියද්දී දෙයිහාමුදුරුවනේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පිංහතුනේ අපි මොකද්ද කරලා තියෙන්නේ කාමයන් උදෙසා බුදුරජාණන් වහන්සේලා අපිට නිදහස දීලා තියෙනවා ගිහි පිංහතුල්ලාට පංචශීලයේ ආරක්ෂාව තුල ඉඳගෙන තමන්ගේ විවාහක බිරිඳ තමන්ගේ විවාහක සාම්පුරුෂයා සමග ඒ සුන්දර කාමයන් තුල ජීවත් වෙන්න ඒ වගේම ඕනෑම තරුණයෙකුට තරුණියකට වයස අවුරුදු 18 ඉක්මුණාට පස්සේ සුන්දර විවාහ ජීවිතයකට ගිහිල්ලා ඒ විවාහ ජීවිතය තුලින් අපේ සංස්කෘතියට සදාචාරයන්ට මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් වැඩෙන ආකාරයට ඒ කාමයන් තුල ජීවත් වෙලා ඒ පංචශීලයේ ආරක්ෂාවෙන් පිංවතුනේ සම්මා සමාධිමත් හිතක් කරා ජීවිතය අරන් ගිහිල්ලා එක ජීවිතේදීම මේ කාමයන් නිරෝධය කරන්න මේ රාගය නිරෝධය කරන්න මේ රූපය නිරෝධය කරන්න බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගයක් දේශනා කරද්දී සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි ප්‍රමාද වෙලා පිංහතුනේ අපි ප්‍රමාද වෙලා මේ සුන්දර රාත්‍රියේදී මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා පිංවතුනේ ඔබත් මමත් ජීවිතය තුලින් ඇති කරගත්තා වූ ප්‍රමාදීභාවය සිහියට නගා ගන්න ප්‍රමාදීභාවය සිහියට නගා ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පිංවතුනේ වින්දා වූ සතර අපා දුක ගැන සිහිපත් කරන්න මේසා දීර්ඝ අතීත පටිච්ච සමුප්පන්න ගමනකදී කල්ප විනාශයන් දසදහස් ගානකට කොටු වෙලා ඔබත් මමත් වින්ද දුක සිහිපත් කරන්න මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න අතීත භව ගමනේදී මුර්ග සංඥාවන් දසදහස් ගානකට කොටු වෙලා වින්දා වූ දුක සිහිපත් කරන්න ඇයි මේ දුක වින්ද පිංහතුනේ පංචශීලයේ ආරක්ෂාව තුල විවාහ ජීවිතයෙන් අපිට ලැබිය යුතු කාමේ නිදහස අපි ඉක්මවා ගියා පිංවතුනේ බිරිඳ කියන අර්ථයෙන් සාම්පුරුෂයා කියන අර්ථයෙන් අපි ඉක්ම ගියා
ඒ වගේම තරුණ දරුවෙක් අවුරුදු 18ට පස්සේ විවාහ වෙලා ඒ සුන්දර කාම ජීවිතයන් නිදහසේ ගත කරන්න දීලා තියෙන නිදහස පින්වතුනේ අපි අවභාවිතා කළා. ඒ නිසාම පින්වතුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දුකට වැටිලා තියෙනවා. දැස් පියාගෙන මේ විදර්ශනා රාත්‍රියේදී පින්වතුනේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ විදර්ශනා රාත්‍රියේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න. මා උදෙසා නෙමේ ඔබ උදෙසා. ඔබ අත්විඳින්නට යන්නා වූ අනාගත පටිච්ච සමුප්පන්න දුකෙන් මිදීම උදෙසා පින්වතුනේ මේ විදර්ශනාමය රාත්‍රියේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නගාගෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහියට නගාගෙන පින්වතුනේ හදවතින් දෑත් එක්කොට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සපත වෙන්න පින්වතුනේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සපත වෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. භාග්‍යවතුන් වහන්සේ මේ කාම සිත නිසා මේ කාම සිතට වහල්වීම නිසා මේ කාම සිතට යටත්වීම නිසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මං පටිච්ච සමුප්පන්නව කාමේ ආදීනවයන් අත්විඳ භාග්‍යවතුන් වහන්සේ. මම කවදාක්වත් ඔබ වහන්සේ මට දීලා තියෙන නිදහස ඒ ආකාරයෙන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ. මං විවාහ ජීවිතයෙන් මගේ සැමියාගෙන් මගේ බිරිඳගෙන් විතරක් මං සතුටු වුණේ නැහැ. මං අවුරුදු 18දී විනයානුකූලව නීතියානුකූලව මට විවාහයකට නිදහසක් දුන්නත් මං ඒ නිදහස් සීමාවන් ඉක්මවා ගියා භාග්‍යවතුන් වහන්සේ. ඔබ වහන්සේට මං අකීකරු වුණා. ඔබ වහන්සේ කියපු දේ මං ඇහුවේ නෑ පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ මං ඇහුවේ නෑ. ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න කියද්දී මම මිච්ඡා මාර්ගයන් තුලමයි ගමන් කළේ භාග්‍යවතුන් වහන්සේ. මේ සුන්දර නිකිනි පුර 15ක පොය දවසේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මම ඔබ වහන්සේට සපත කරනවා. මං ඔබ වහන්සේට දිවුරා පොරොන්දු වෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේ පටන් මං කවදාක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව කාමයන් සොයන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ. ඔබ වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරක්ෂාව තුල කාමයන් තුල ජීවත් වෙන්න. පංචශීලයේ ආරක්ෂාව තුල කාමයන් සමග ජීවත් වෙන්න සුන්දර නිදහස අපිට දීලා තියෙනවා. ඒ සුන්දර නිදහස උපයෝගී කරගෙන භාග්‍යවතුන් වහන්සේ මම පංචශීලයත් ආරක්ෂා කරගෙන මම සම්මා වායාමයන් වර්ධනය කරගෙන මම සම්මා සතිය තියුණු කරගෙන මම විදර්ශනා නුවණ මතු කරගත යුතු සම්මා සමාධිය මං ඇති කරගන්නවා භාග්‍යවතුන් වහන්සේ. පින්වතුනි මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ලෝකයේ තුල ඇවිලිලා යන සමාජය තුල ඇවිලිලා යන මේ රාගයේ රැල්ල කාමයන්ගේ රැල්ල කෙරෙහි බිය ඇති කරගෙන පින්වතුනි ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් Tamanගේ ඒ රාගසිත නිවා ගන්න දීලා තියෙන නිදහස ප්‍රයෝජනයට අරගෙන පින්වතුනි තරුණ පින්වතුන්ලා ඒ නිසි කාලයේදී විවාහ ජීවිතයන්ටපත් වෙලා ඒ සුන්දර කාමයේ ආස්වාදයන් ජීවිතයට එකතු කරගන්න මාර්ගය තුල ශක්තිමත් වෙමින් සෑම බිරිඳක්ම සෑම සාම්පුරුෂයෙක්ම පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දුන් නිදහස අවභාවිතා කරන්න එපා පින්වතුනි. පංචශීලයේ ආරක්ෂාව තුල ඉඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගනිමින් ඒ සම්මා සමාධිමත් හිතෙන් මේ කාමයන්ගේ ආස්වාදයේ අනිත්‍යභාවය දැකලා මේ කාමයන්ගේ ආදීනවයන්ගේ දීර්ඝභාවය දැකලා පින්වතුනි කාමයන්ගේ නිස්සරණය මම මේ ජීවිතේදීම මතු කරගන්නවා කියන අදිෂ්ඨානයට ඔබ එන්න. එසේ නැතුව
පස්සය හේතුවෙන් සකස් වෙන කාමසිතකට ඇලිලා තව සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබේ භව ගමන පටිච්ච සමුප්පන්නව දීර්ඝ කරගන්න එපා පිංහතුනේ. රූපය මාරයා මෙතෙක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබේ අධ්‍යාත්මික රූපයත් ඊට අරමුණු වුණා වූ බාහිර රූපයත් මාරයා හැටියට නොදැක්ක නිසාම ඔය රූපය කල්ප ගානක් ඔබට දුක් දීලා තියෙනවා පටිච්ච සමුප්පන්නව පිංහතුනේ. ඒ නිසා මේ මොහොතේ ඔබ ඔය ඇසෙන් දකින්නා වූ රූපය හෙට දවසේ ඔබේ ඇසෙන් දකින්නා වූ රූපය පිංහතුනේ මාරයා හැටියටම දකින්න. මාරයා හැටියට දැකලා පිංහතුනේ ඒ දකින රූපය මාරයාගෙන් නිරෝධය උදෙසා බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන උතුම් කායානුපස්සනාවෙන් පිංහතුනේ රූපේ නිරෝධය දෙසට ගමන් කරන්න කියලා මේ සුන්දර විදර්ශනාවේ රාත්‍රියේදී පිංවතුල්ලාට විදර්ශනාත්මක මෙත් සිතින් සිහිපත් කළ දෙනවා. තෙරුවන් සරණයි.